ලයන් හාට් සහ ගනේ මුල්ල කණ්ඩායම කමනේ අදින්න ඕනේ. ඒක ඇත්තටම හොඳයි. අද අපි දකිනවා ගනේ මුල්ල ක්‍රීඩා සමාජයේ ලයන් හාට් ක්‍රීඩා අද විශේෂයෙන් අපි මතක් කළ යුතුයි. මම දැක්කා තා විශේෂ දෙයක් මතක් කර යුතුයි. මේ ලයන් හාට් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෝ රැසක් ඉන්නවා. ඒ වගේම ගනේ මුල්ල ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෝ රැසක් ඉන්නවා. ඉතින් මේකේ හොඳම හරිය තියෙන්නේ අවසානට කියන එක නම් ඊටාම පැහැදිලිව තියෙනවා. මට පේන්නේ මේ දැන් ගනේ මුල්ල ඉදිරි ක්‍රීඩා කරන්නේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක්. මතක් කළ යුතුයි මට අපි විශේෂයෙන්ම ඔය ලයන් හාට් ක්‍රීඩා සමාජයේ දෙවෙනි ඉරියව් කරන ක්‍රීඩකයා මම හිතන්නේ පාසල් ක්‍රීඩකයෙක්. පාසල් ක්‍රීඩා ඇත්තටම සන්තෝෂ යුතුයි කුමන දෙයක කුමන ස්ථානයක හෝ ක්‍රීඩා කරනවා නම් ඒ උන්ගේ දක්ෂතාවය අපි අනිවාර්යෙන් අගය කළ යුතුයි. පාසල් ක්‍රීඩකයෙක් ඔව් බොස්කෝ විද්‍යාලයෙන් බිහිවෙච්ච ක්‍රීඩකයෙක් විය යුතුයි. අනිවාර්යෙන්ම ඒවා අගය කළ යුතුයි. එකම තාක්ෂණික උපක්‍රමයක් අන්ත දෙකින්ම මේ තරගය තුළ දැන් මෙවැනි දක්ෂ කණ්ඩායම් දෙකක් සම දක්ෂතාවයේ තියෙද්දී අපිට ජයග්‍රහණය කරා යන්න ළඟා වෙන්න හැකියාවක් තියෙන මේ වගේ රඳවා ගැනීමක්. ඒ කියන්නේ හෝල්ඩ් එකක්. හෝල්ඩ් කරගෙන මේ කණ්ඩායම් දෙක දැන් අනිවාර්යෙන් දැනම හෝල්ඩ් කරගෙන තියන් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ ජවය තමා කණ්ඩායමට වඩා අඩු වෙනකන්. එතනින් තමයි ජයග්‍රහණය කරා යාමට හැකියාව තියෙන්නේ. අන්න දැන් වැඩ පටන් ගත්තා. අන්න දැන් ඔව්. දැන් ඔන්න මම හිතන්නේ අනිවාර්යෙන් ඔන්න දැන් ලයන් හාට් කණ්ඩායම තිතා දක්ෂ ප්‍රතිපහාරටයක් දියත් කරනවා. දැන් ලයන් හාට් කණ්ඩායම වෙතින් යොදන චවය එන්නේ නම වැඩිකට තිබෙනවා. අනිවාර්යෙන්. ඔන්න ඒ ගනේ මුල්ල ජයග්‍රහණය ලැබුවා. අනිවාර්යෙන්ම මම දැන් ගනේ මුල්ලගේ සුසිත ක්‍රීඩා සමාජයේ මදුසංක කරුණායක පුහුණුකරුවා කඹ ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරනවා. අපි දන්නා පාසල් මට්ටමේදී ਉਹ පාසල් කඹ ඇදීමේ තරඟ සංවිධායක කමිටුවට නියෝජනය කරනවා. මට මතකයි ਉਹ 2018 වසරේදී ශ්‍රී ලංකා ජාතික දකුණු ආසියානු තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරපු පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළා. අනිවාර්යෙන්ම ඒක අපිට පෙවුනට මේ රංගපානවා පිටිපස්සේ ලොකු වැඩ ටිකක් තියෙනවා. තවත් රුසුම් තරගයක් අනිවාර්යෙන්ම හොඳ තරගයක් ලයන් හාට් කණ්ඩායම පෙරසෙමයි එකම උපක්‍රමය ආරම්භයෙන්. අනිවාර්යෙන්ම මොකද මේකේ දක්ෂ ආරක්ෂාංශ ක්‍රීඩක වෘත්තීයමය ක්‍රීඩකයෝ රැසක් මේ ක්‍රීඩා සමාජ දෙකේම නියෝජනය කරනවා. ඒතර මේ හොඳ තරඟාවලියක් නැරඹීමට හැකියාවක් තියෙනවා. සමහර ක්‍රීඩකයන්ගේ ශරීර භාෂණයක් තරගයට වැදගත්. මම හිතන්නේ දැවන්ත තරඟාවලියක් දියත් කරන ලයන් හාට් කණ්ඩායමත් හොඳ ප්‍රතිපහාරයක් එල්ල කරනවා. ප්‍රහාරයට ප්‍රහාරයක්. ඔව් අනිවාර්යයෙන්. නමුත් තරඟ විලාසය අනුව නම් මට මාළගේ අත්දැකීමත් එක්ක මම වීත්තුවේ ඔකේ මේ පේන ආකාරයෙන් නම් පැත්තේ වාසියක් ලබාගෙන නැත්තේ ලයන් හාට් කණ්ඩායමයි. ගනේ මුල්ල මේ දැවන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. මම හිතන්නේ මේ වෙනකොට වැඩි වාසියක් ලබාගෙන තියෙනවා. මට ප්‍රේණාකාරයට මේ වෙනකොට ලයන් හාට් කණ්ඩායම තරගයේ ගනේ මුල්ල ලබාගත් ජයක් වාසිය තමයි දැන් ආපසු ලයන් හාට් කරා යන්නේ. ඔව් දැන් හැබැයි දෙපැත්තටම තරගාලිය ලොකු පීඩනයක් දැනිලා තියෙනවා. මොහොතක් ඇති තරගයේ වෙනස් වෙන්න. මොහොතක් ඇති. මේ වෙලාවේදී ගනේ මුල්ල ක්‍රියාත්මකව ඉන්න ආකාරයෙන් පිටිපස්සට ඇවිදීමක් කළොත් ඒ කියන්නේ අපි පවර්ක් එකක් වගේ ගියොත් අනිවාර්යෙන් ඕක මම කියපු ආකාරයට පවර්ක් එක හොඳයි ලයන් හාට් පවර්ක් එකක් යන්න ලෑස්ති වෙලා දිනවා. මම හිතන්නේ මේ පවර්ක් එක ගත්තොත් අනිවාර්යෙන් ලයන් හාට් ජයග්‍රහණය කරනවා. ඔව් අනිවාර්යෙන් ලයන් හාට් පවර්ක් එකක් භාවිතා කරන්න ඕනේ මේ වෙලාවේ. දැන් ඔව් පවර්ක් එකක් ගියොත් දැන් ඕංගෝ ගනේ මුල්ල පවර්ක් එකේ යන්න ගත්තොත් ගනේ මුල්ල ජයග්‍රහණය කරනවා. දැන් හොඳම තරගයක්. ඒ කියන්නේ මේක තමයි උත්තම අවස්ථාව. මේ වෙලේ තරග තමයි බලන්න ඕනේ දැන්.
දැන් මේ වගේ අවස්ථාවකදී අපි ආධුනික කණ්ඩායමට කියන්න කැමති දැනගන්න ඕනේ. ඔන්න දැන් ගණේ මුල්ල මං කිව්වාකට පවෝක් එක භාවිතා කළා. මේ පේන්නේ ඔන්න පවෝක් ඔය ඕක දැන් ඔය ඒකෙන් ගණේ මුල්ල ජයග්‍රහණය කරලා ලැබුවා. හොඳ තරගයක්. හොඳ තරගයක්. අනිවාර්යයෙන්ම. කරට කර තරගයක්. ප්‍රේක්ෂකයෙක් නම් නැරඹිය යුතුම ආකාරයේ තරගයක්. අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයෙක් ඒ වගේ ක්‍රීඩකයෙක් නම් ඒ කියන්නේ අපි දැන් කියමුකෝ තව ක්‍රීඩකයෝ ඉන්නවා මේ ලංකාවේ අපි දැන් මේ නාලිකාව හරහා නරඹන. ඒතර උන්ට පුළුවන් තව මේ අත්දැකීම් ගන්න. මොකද අපේ නිවේදන කටයුතු සමග අපි දැනුමක් උන්ට ලබා දෙනවා. මේක තරඟයේ විලාසී. ඒතර තව දැන් මේ මෙතනදී බලා ගන්න පුළුවන්. මෙන්න දැන් ඔන්න ලයන් හට් කණ්ඩායම ඔන්න දැන් හිරකිරීමක් ඒ කියන්නේ නවතා ගැනීමක් කරනවා ගණේ මුල්ල මේ ප්‍රහාරයක් එල්ල දැන් ඔන්න ගණේ මුල්ල ප්‍රහාරයක් එල්ල කරලා ඔක නවතා ගැනීමක් කරන්න ඕනේ. දැන් ඔන්න නවතාගෙන ඉන්නවා ලයන් හට්ලා මේ මං කියපු ආකාරයේ ඒවලේ පවර්යි. එහෙම නැත්නම් මේගොල්ලෝ මේ පවර් එකේ කළා නම් ඒ කියන්නේ පාද තැබීම වේගවත් කරලා ගියා නම් ජයග්‍රහණය කරා යන්න තිබ්බා. නමුත් ගණේ මුල්ල දැන් ඔන්න මේගොල්ලෝ ක්‍රියාත්මක වුණා. අවසන් තප්පර කීපේ තමයි තරගය වෙනස් කණ්ඩායම් කරේ. දෙක සම වෙහෙසකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. තවත් තීරණාත්මක තරග කිහිපයක් ආරම්භ කරන්න නියමිතයි. අනිවාර්යයෙන්ම. ඔව් අපි දැන් තවත් මන්තිරු තරඟ පිටියක තරඟ ආරම්භ කිරීමට සූදානම්. මං හිතන්නේ KPN සේරසිංහ තාක්ෂණ අධ්‍යක්ෂතුමා විසින් තරඟයක් ආරම්භ කිරීමට සූදානම්. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ගණේ මුල්ල පොලිස් කණ්ඩායම සඳහා මධ්‍ය රේඛාව වෙත ඔව් අපි තවත් තරගයක් ආරම්භ වුණා. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර තරගයක්. මම හිතන්නේ පොලිස් කණ්ඩායමට මෙවර නවක ක්‍රීඩකයෝ රැසක් සහභාගී කරවගෙන තිබෙනවා. නැත්නම් පොලිස් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමගේ තව දක්ෂ කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සිටින මතක් කළ යුතුයි. ඒ පුහුණුකාරීත්වය දරන්නේ අපේ කලින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. තවත් උණුසුම් තරගයක් මේ වෙනට ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා ගණාංක දෙකේ පොලිස් ක්‍රීඩා සමාජය සමගින් යුද හමුදා කණ්ඩායම බලමු ජයග්‍රහණය කුමන කණ්ඩායම් දෙසට දෝඩන්නේ පොලිස් ක්‍රීඩා සමාජය දැන් තරගෙන් තරමක් මේ තරග වටේ තුළ මදක් ඈතට යන ආකාරයක් අපිට පෙනෙන්න තිබෙන යුද හමුදා කණ්ඩායම උන්ගේ වෘත්තිමය ස්වභාවය යලි වඩාත් කැපී පෙනෙන අන්දමින් භාවිතා කරන ආකාරයක් තිබෙන්නේ. මම හිතන්නේ මේ මට මේ